වැඩේ වෙලා වගේ ඔය එන්න තෙමගෙන. ප්‍රහාරයක් කෙල්ල වෙලා වගේ. රාන්දු. මොකද්ද බං අරම කරපු දහදුරා වැඩේ? මොකද දහදුරා වැඩේ කියන්නේ? යකෝ මං උඹට කිව්වේ මන්නාරම් කරවලයි ස්පංචි ගේන්න කියලා. උඹ මකටේ සූඩේ උණුඳු වඩේ අරන් ආවේ. යකෝ උපාසක මාත්‍යා කඩේ මන්නාරම් කරවල තිබුණෙත් නැහැ ස්පංචි තිබුණෙත් නැහැ. මං උඹට කිව්වේ තියෙන එකක් අරන් එන්නේ කියලා නෙවෙයි නෝ. අපරාධ කඩේ නැති දා බාලලා ගෙන තිබුණේ. පරක්කු වෙන්න එපා පරක්කු වෙන්න බොරු කියන්න වෙනවා කියලා ඔහෙ කිව්ව හින්දා කඩේ තියෙන කරන් මං ආවා. මං උඹට කිව්වේ තියෙන එකක් අරන් එන්නේ කියලා නෙවෙයි නෝ. එහෙනම් යකෝ මට කියන්න එපා ඒකේ තියෙන සූඩේ උළුඳු වඩේ කියලා. මම දන්නවයි මොකෝ ඒක. මං ඔහෙට ෂේප් එකේ කියන්න හදද්දී ඔහෙ කතා කරන්න එපා කියලා කටට ඇඟිලි තියාගත්තේ. ඒ සාන්ත පුත්‍රේ ගැහුවයි ගහන කලින් මම පෙරලගෙන පැන ගත්තා හොඳේ. මං හිතුවා මොකක් හරි ජිල්බරියක් වෙන්නේ නැති කියලා. ඒකයි මෙතනදලා මුර කරගෙන හිටියේ හොඳේ. යකෝ අර ස්පංචි අලුත්තේ පුසුඹයි ආකය මේකයි කියලා මං හෙනට වර්ණනා කළා. පස්සේ බැරි නම් ඒක දිවිලා තියෙන උළුඳු වඩේනේ. ඉතින් උළුඳු වඩේ උඹට ගැහුවයි. උළුඳු වඩේ නෙවෙයි. සූඩේ කිසිකොල්ල කෙලි. ඒක තමයි උඹලගේ කරවල ගඳක් කියන්නේ. කරවල කුරික්ගෙන් කෙලියන් සමම් පිච්ච මල් හොඳක් එන්නේ නැහැ නෝ. දැනටවත් පන්නන් එනවා ඉති හොඳේ. මං ෂෝකර කිව්වා වෙච්ච දේ. ෂෝකර කිව්වා එහෙනම් අනිවාර්යයෙන්ම අද ඕකර කෑමක් තමයි හම්බෙන්නේ කියලා. බලහංකෝ යකෝ හොඳක් කරන්න ගිහිල්ලා වෙච්ච දේ. කොසෝක. ෂෝක හන්දිර ගෙන් එන්නම් කියලා කිව්වා. අපිට කිව්ව කෝකටත් මෙතෙන්ට වෙලා ඉන්නේ කියලා උඹ ආවොත් එහෙනම් බලාගන්න කියලා. මොකෝ උනේ? මොකෝ උනේ කියන්නේ ඉතින් වලාන දූෂණ මර්ධනය එකකින් පැනලා වට කොල්ලන්ලන වගේ අල්ලගත්තා. මං ලෝක මාරුන් යටින් පැනලා දුවලා බේරුනේ හොඳේ. ඒ සාන්ත පුතේ නෙළුවයි. දැන් සැරයක් කිව්වනෝ නෙලන්න කලින් පැනගත්තයි කියලා. කොහොමද ඉතින් උඹ පස්සෙන් එලවන් එනවද? මගේ පස්සෙන් එලවන් එනවද නැද්ද කියලා මං බල උන්නේ නැහැ. මං ඉතින් ආවනෝ. අත්තලාම එනවා. මේ සාන්ත උඹ කියලා ගහේ හැපැතින් හැංගියා. අලු මාමේ මේකේ ස්පංචි දෙකේ කරවලයි තියෙනවා. උරුද්දඩේ තියච්ච කවරේ ඔයගේ මේක මාරුල කරලා මොකක්ද ෂේප්මන්ට් එකක් දාගන්න. හරියයි මං ගානට කලපලා ගන්න. ඔහේ මායි ගේම ගහමු. මේ උඹලා දෙන්න වැඩි කතා බදා දාන්න කියලා වැඩි නාන්න එපා හොඳේ. හරි. ඒ උකුම් අද ගම ගිහලා ආවලු බං. වාඩි නම් වහලා තිබුණේ හොඳේ. සාන්ත උඹ ඵලයන් ඉතින්. අනේ බම් මේ වැඩි වන කරන්න තුමාට සින්දර දියන්කෝ. අනිවාර්යයෙන්ම අදරයට මම උඹලට බෝතල් දෙකක් දෙනවා හොඳේ. අනේ මේ බෝතල්. සුවර් අම්මප දෙනවා. සුවර් හොඳේ. අන්න වැඩක් කරන්න ඉදී. ඵලයන් ඉතින්.